සියලු දෙනාට අයබෝවන්. හරි මම දැන් මේ දවස්වල කතා කරන්නේ 11 8 වෙනි පාඩම සමාන්තර රේඛා අතර පිහිටි තල රූප වල වර්ගඵලය තමයි 11 8 වෙනි පාඩමේ තමයි කතා කරන්නේ. මම අද මේ පාඩම ඉවර කරන්න මේ වීඩියෝ එකෙන්. ඒකේ මම ඊට පස්සේ පාඩමේ හැඳින්වීම ගැන කතා කරා. ඊට පස්සේ කතා කරා එකම ආධාරකය, ඒ කියන්නේ එකම සමාන්තර රේඛා අතර පිහිටි එකම ආධාරකයක් සහිත සමාන්තර ආශ්‍ර දෙකක වර්ගඵල වෙන දේ කතා කරා. එකම ආධාරකයේ තියෙන ඊට පස්සේ අපි ඉගෙන ගත්තේ සමාන්තර ආශ්‍ර වර්ගඵල සමානයි කියලා. අද කතා කරන්න තියෙන්නේ එකම සමාන්තර රේඛා අතර එකම ආධාරකයක් සහිත පිහිටි සමාන්තර ආශ්‍ර ත්‍රිකෝණවල වර්ගඵලය. මේකයි පාඩම. මේකේ පොඩි දෙයක් තියෙන්නේ මෙහෙමයි. මම මුලින්ම මෙහෙම ත්‍රිකෝණයක් අඳ ගන්නවා. ABC කියලා. මේකේ වර්ගඵලය ගන්න මෙහෙමනේ. මේ ABC ත්‍රිකෝණයේ වර්ගඵලය ගන්නෙ භාගය වැඩි කිරීම, ආධාරක AB වැඩි කිරීම, ලම්බ උස නැත්නම් ලම්බ දුර. මේකෙන්නේ. හරි. දැන් පොඩි දෙයක් කරනවා. මම මේ AB ට සමාන්තරව පාදයක් මෙහෙම දික් කරනවා. C හරහා. C හරහා AB ට සමාන්තරව මම පාදයක් මෙහෙම අදිනවා. හරි. ඊට පස්සේ මම මේ AB රේඛාව එම පාදේ හැම වෙනකන් දික් කරනවා. AB මේ මෙන්න AB ට AC ට සමාන්තරව B ඉඳලා මේ දික් කරු පාදේ හැම වෙන්න රේඛාව මම මෙහෙම දික් කරනවා. මම එතන D කියලා මාක් කරනවා. හරි. තේරුණානේ? AC ට සමාන්තරව රේඛාව මම B ඉඳන් මෙන්න මේ ඇඳපු C රේඛාව ඡේදන තැන දක්වා ඇඳලා එතන මම D කියලා මාක් කරගත්තා. එතකොට මෙතන මේක සමාන්තරයි කියලා මම පෙන්නලා තියෙනවා. තේරෙනවද? හරි. මෙච්චරයි මේක කරන්න තියෙන්නේ. දැන් මම මෙහෙම ABC ත්‍රිකෝණයට මෙහෙම ඇඳන් දැන් මේක මෙතන ABDC කියලා සමාන්තරාශ්‍රයක් හැදිලා තියෙනවා. දැක්කනේ? ABDC කියලා සමාන්තරාශ්‍රයක් හැදිලා තියෙනවා. මෙන්න මේ සමාන්තරාශ්‍රයේ වර්ගඵලය තමයි. දැන් වර්ගඵලය මේ ත්‍රිකෝණයත් එක්ක සම්බන්ධ කරලා ක්‍රමයක් ගන්නවා. ක්‍රමයක් කියන්නේ මේක දැන් ප්‍රමේය. මෙහෙම දෙයක් ඔයගොල්ලෝ ඉන්නේ 10 වසරේදී. මෙන්න මෙහෙම විකර්ණ කියනවා. සමාන්තරාශ්‍රයේ විකර්ණයේ හරහා ත්‍රිකෝණ දෙකකට බෙදලා තියෙනවානේ. අංග සම ත්‍රිකෝණ දෙකකට මේක බෙදලා තියෙනවා. එතකොට මේ අංග සම ත්‍රිකෝණ දෙකේ වර්ගඵලයන් සමානයි. ඔන්න ඔකයි මෙතන ඉගෙන ගන්න ඕනේ. එම අංග සම ත්‍රිකෝණ වල වර්ගඵලයන් සමානයි. එහෙනම් අපිට ලියන්න පුළුවන් මෙහෙම එකක්. මේ ABCD ත්‍රිකෝණයේ වර්ගඵලයට අපිට ලියන්න පුළුවන් ABDC සමාන්තරාශ්‍රයේ වර්ගඵලයෙන් හරි අඩක් කියලා. දැක්කන්? ABDC සමාන්තරාශ්‍රයේ වර්ගඵලයෙන් හරි අඩක්. ඒක ලිව්වොත් භාගය වැඩි කිරීම AB ආධාරකය ඊළඟට මේ CD හා AB අතර ලම්බ දුරන අපිට ගන්න ඕනේ. ඒ ගන්න පුළුවන් CD හා AB අතර ලම්බ දුර. ඔන්නෝගෙන් අපිට පුළුවන් මේ ABC ත්‍රිකෝණයේ වර්ගඵලය හොයන්න. ඒ කියන්නේ මෙන්න මේ ABC ත්‍රිකෝණයේ වර්ගඵලයගේ x නම් මේ BCD ත්‍රිකෝණයේ වර්ගඵලයක් x. එහෙනම් අපිට ලියන්න පුළුවන් අපිට කියන්න පුළුවන් මේ ABDC සමාන්තරාශ්‍රය වර්ගඵලය සමානයි මෙන්න මේ ත්‍රිකෝණ දෙකේ වර්ගඵලයන් එකතුවට. ඕක ප්‍රමේයයේ තියෙන්නේ ත්‍රිකෝණයක් හා සමාන්තරාශ්‍රයක් එකම ආධාරකයක් හා එකම සමාන්තර රේඛා යුගලයක් අතර පිහිටා ඇතනම් එම ත්‍රිකෝණයේ වර්ගඵලය එම සමාන්තරාශ්‍රයේ වර්ගඵලයෙන් හරියට. දැන් සාධනය කළ එක වෙන්න ඕනේ. ඒ කියන්නේ මෙච්චරයි. එකම ආධාරකයේ මේ ත්‍රිකෝණය එකම ආධාරකයේ සමාන්තරාශ්‍රය පවතිනවා නම් එම සමාන්තරාශ්‍රයේ වර්ගඵලය මේ ත්‍රිකෝණයෙන් හරියටක් කියලා කියන්නේ. තේරුණාද? sorry. එම ත්‍රිකෝණයේ වර්ගඵලය සමාන්තරාශ්‍රයෙන් හරියටක් කියලා තමයි කියන්නේ. ඔක ප්‍රමේය. හරි එච්චරයි තියෙන්නේ. ඒ ඊළඟ එකට යන්න. ඊළඟට තියෙන එකම සමාන්තර රේඛා අතර එකම ආධාරක සහිත පිහිටි ත්‍රිකෝණවල වර්ගඵලය. ත්‍රිකෝණවල වර්ගඵලය. මම මේකම තිබ්බා. නේද? ත්‍රිකෝණවල වර්ගඵලය ගැන කතා කරන්න තියෙන්නේ. ඒකෙත් හරිම පොඩි ලේසි තීරියක් තියෙන්නේ. මම මෙහෙම රූප සටහනක් අල්ලනවා නේද? මේක ගන්නවා AB. මේ AB රේඛාවට සමාන්තරව මම තව රූප සටහනක් අඳිනවා CD කියලා. හරි. මම මේකේ මෙහෙම QR කියලා ලක්ෂ දෙකක් ලකුණු කරගන්නවා. QR කියලා ලක්ෂ දෙකක් ඒ කියන්නේ කරන ආධාරකය. මම Q වලින් ඉඳන් මෙන්න මේ AB රේඛාව මම P කියලා තැනක මම ඒ Q ට යා ගන්නවා. හරි. ඊළඟට මම Q වලින් ඉඳලා තවත් මෙහෙම සමාන්තර එකක් මෙතන ඒක T කියලා ගන්නවා. ඊළඟට මෙන්න මේ PR මම යා කරනවා. ඊළඟට මම මේ TR ත්‍යා කරනවා.
හොඳට බලා ගන්න. දැන් මේ දෙක සමාන්තරයි මේ රේඛා දෙක. මම ඊළඟ කරන්නේ මෙන්න මේ R ඉඳලා කඩීරි වලින් මම සමාන්තර ආශ්‍රය ලකුණු කරගන්න මෙහෙම. ඒක මම සමාන්තර ආශ්‍රය කියන්නේ රේඛාවත් එක්ක ඒතර විතර සමාන්තර ආශ්‍රයක් මට හැදෙනවා. මම ඒක මාක් කරගන්න වෙස් කියලා. මම ආයෙත් තව එකක් මෙන්න එකල විතර T කියලා මාක් කරගන්න. දැන් හරිනේ. වැඩේ මෙච්චරයි තියෙන්නේ හොඳේ. මේක දැන් තියෙනවා PQR ත්‍රිකෝණයක්. PQR ත්‍රිකෝණයක් තියෙනවා. හරිනේ. අපි ඉගෙන ගත්තා දැන් ඉස්සෙල්ලා ප්‍රමේය ඉගෙන ගත්තා එකම ආධාරකයක් සහ එකම සමාන්තර ආශ්‍රයක් තියෙනවා. එකම ආධාරකයක් සහ එකම සමාන්තර ආශ්‍රය සමාන්තර රේඛා අතර එකම ආධාරකයක් සහ එකම සමාන්තර ආශ්‍රය පිහිටනවා නම් එම ත්‍රිකෝණයගේ සමාන්තර ආශ්‍රයෙන් හරියටක් කියලා. එහෙනම් මට ලියන්න පුළුවන් මේ PQR ත්‍රිකෝණයේ වර්ගඵලය ලියන්න පුළුවන්. PQRS සමාන්තර ආශ්‍රයෙන් හරියටක් කියලා. හරිනේ. මේක තමයි මගේ පළවෙනි සමීකරණය. මම තව සමීකරණයක් ලියනවා. මෙන්න මේ TQR ත්‍රිකෝණයට. TQR ත්‍රිකෝණයේ වර්ගඵලයට. ඒකට මම ලියනවා TQRT. නෑ සෝරි මෙතන U හොඳේ. එතකොට TQRU සමාන්තර ආශ්‍රයෙන් හරියටක් කියලා ලියනවා. ප්‍රමේය දැන් අපි ඉස්සර ඉගෙන ගත්ත ප්‍රමේය. මම සමීකරණ දෙක ලියාගත්තා. හරි. ඒ අනුව ලියන්න පුළුවන් අපි ඉස්සලා මුලින්ම දෙවෙනි ඩීගෙන් කතා කරා. මෙහෙම එක සමාන්තර ආශ්‍රය සමාන්තර එකම ආධාරකයක් තුල පිහිටි සමාන්තර ආශ්‍රය දෙකක වර්ගඵල සමානයි කියලා. ඒ අනුව මම මෙතනින් මෙහෙම ලියනවා. මෙන්න මේ PQRS වාරයක් භාගයේ සමානයි TQRU වාරයක් භාගයක් කැපෙනවා. එහෙනම් අපිට ගන්න පුළුවන් PQRS සමානයි TQRU කියලා. මේකට අනුව එහෙනම් මෙන්න මේ PQR ත්‍රිකෝණයයි TQR ත්‍රිකෝණයේ වර්ගඵල සමාන වෙන්න ඕනේ නේද? එහෙනම් අන්තිමට අපි ගන්නේ PQR ත්‍රිකෝණයේ වර්ගඵලය සමානයි TQR ත්‍රිකෝණයේ වර්ගඵලය. ඕක තමයි ප්‍රමේය. ප්‍රමේය ඊට පස්සේ කියන්නේ එකම ආධාරකයක් මත හා එකම සමාන්තර රේඛා යුගලයක් අතර පිහිටි ත්‍රිකෝණ වල වර්ගඵල සමාන වේ. එකම ආධාරකයක් සහ එකම සමාන්තර රේඛා තුල පිහිටි ත්‍රිකෝණ වල වර්ගඵලය සමාන වේ. හරි ඔච්චරයි පාඩම. තියරිය දුන්න ඔළුවටම ඕක හරියට මතක තියාගන්න. තියරිය ටිකයි ප්‍රමේය ටික මතක තියාගන්න ගණන් ටික හදන්න. හරි අපි ඊළඟ වීඩියෝ එකේ හම්බෙමු.